හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද ඔයාලට මේ දවස්වල Facebook එකේ උඩ පල්ලෙහා යන ඔයාලට මෙන්න මේ වගේ කාටුන් ඉෆෙක්ට්ස් වලින් එඩිට් කරපු ෆොටෝස් අනන්තවත් ඔයාලගේ යාළුවෝ අප්ලෝඩ් කරලා තියෙනවා බලා ගන්න හැකියාව ඇති. මේ විදිහට තමන්ගේ ෆොටෝ එකක් කොහොමද හදාගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් අද මම ඔයාලා එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් ඊට කලින් ඔයාලට විශේෂ ආරංචියක් තියෙනවා කියන්න. සුරාබෝයි SL මගේ YouTube channel එක subscribe 2000 සීමාව පහු කරලා තියෙනවා. මගේ වීඩියෝ බලන, like, comment, share කරන, social media වල පවා මගේ channel එකේ වීඩියෝ share කරන වචනකින් හරි මට support එකක් දුන්න ඔයාලා හැමෝටම හදවතින්ම මම ස්තුතිවන්ත වෙනවා. ඔයාලා හැමෝගෙම ඒ support එක හින්දා තමයි මගේ channel එක මේ තරම් දුරක් ආවේ. ඉදිරියටත් මේ විදිහටම ඔයාලගේ support එක ලැබේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම නැවත වතාවක් ගොඩක් ස්තුතියි. එහෙනම් අපි බලමු කොහොමද මේ විදියට ඔයාලගේ කැත ෆොටෝ එක මෙන්න මේ වගේ ලස්සන කාටුන් ඉෆෙක්ට් එකක් එක්ක එඩිට් කරගන්න කියලා. ඉතින් අපිට මේ වැඩේ කරගන්න තියෙන්නේ ChatGPT හරහා. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට ChatGPT කියන app එක open කරගන්න එක. open කරගත්තට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන icon එකක් තියෙනවා. ඉතින් මේක touch කරන්න. මේක touch කරාට පස්සේ මෙන්න මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් photos කියන එක touch කරන්න. ඊළඟට ඔයාලට අවශ්‍ය කරන ෆොටෝ එක මේකට අප්ලෝඩ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම ෆොටෝ එකක් මෙතෙන්ට දාගන්නම්. ඊළඟට ෆොටෝ එක loading වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන පල්ලෙහා ටයිප් කරන්න තැනක් තියෙනවා. එතන මෙන්න මේ මම ටයිප් කරන විදිහටම ඔයාලා ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ අයිකන් එක ටච් කරගන්න එක. ඉතින් පොඩි වෙලාවක් ගත වෙනවා මේකට. බුරුත නැදුන් සහත එක්ක හොඳම ලී යොදාගෙන නිම කරන ලද ගෘහ භාණ්ඩ වගකීමක් සහිතව පාරිභෝගික ඔබ වෙත දිවාන් ෆර්නිචර් වෙතින් ගුණාත්මක භාවයෙන් සහ කල් පැවැත්මෙන් මැති ගෘහ භාණ්ඩ ප්‍රවාහන පාසුකම් සහිතව අවම මිලකට ලබා ගන්න. ඔබත් අදම පියනගන්න දිවාන් ෆර්නිචර් කිරිපේද හන්දිය කරන්දෙනිය. තේක්ක කැම මේස, වැරැන්ඩ පුටු සෙට්, කන්නාඩි මේස, තේක්ක සෝෆා සෙට්, බොක්ස් ඇඳන් ඇතුළු ගුණාත්මක බවින් වැඩි තේක්ක සහ බුර්ත ගෘහ භාණ්ඩ නවීන මෝස්තර පෙළකින් ලබා ගැනීමට හදම යන්න දිවාන් ෆර්නිචර් කිරිපේතාන්දිය කරන්දෙනිය. ඉතින් ටික වෙලාවකට පස්සේ ඔයා දුන්න ෆොටෝ එකට අදාළව මෙන්න මේ වගේ ගිබ්ලි ස්ටයිල් එකකට වගේ ෆොටෝ එක එඩිට් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අඳුර ගන්න පුළුවන් ඇති කවුද මේ ෆොටෝ එකේ ඉන්නේ කියලා. මේ තියෙන ඔරිජිනල් ෆොටෝ එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ ඕනම ෆොටෝ එකක් මෙන්න මේ වගේ ස්ටයිල් එකට එඩිට් කරගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ ෆොටෝ එකේ වෙනස්කම් කරගන්න ඕන නම් ඒ දේවලුත් ඔයාලට පුළුවන් මේකෙදි ඔයාලට අවශ්‍ය විදිහට කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ ෆොටෝස් මෙන්න මේ වගේ කාටුන් ස්ටයිල් එකකට එඩිට් කරගන්නේ. ඉතින් මම හිතනවා ගොඩක් අයට තිබිච්ච ප්‍රශ්නයක් විසඳෙන්නේ නැති කියලා. මොකද මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩින් ස්ටයිල් එකක් තමයි වෙන මේ ගිබ්ලි ස්ටයිල් එක කියලා කියන්නේ. Facebook එක අපිට වැඩි වශයෙන් දකින්න හම්බ වෙනවා ගොඩක් අය ෆොටෝස් මේ විදිහට එඩිට් කරලා අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් දැන් try කරලා බලන්න ChatGPT හරහා ඔයාලගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා මෙන්න මේ විදිහට මේ ස්ටයිල් එක try කරලා බලන්න පුළුවන්. ඉතින් ආ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, ඒ වගේම share පාරක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒකම තමයි ඉක්මනටම මාව subscribe කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට ඉතා ඉක්මනින්ම බලන්න හැකියාව තියෙනවා. එවනම් ඉතින් අපි අලුත් අවුරුද්දේ හමු වෙමු ඉතා ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින්. එහෙමනම් අද වීඩියෝ එකෙන් මම සමහරගෙන යනවා. ඔයාලට වැදගත්ම වෙන තවත් වීඩියෝ එකක් ඉතා ඉක්මනින් අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න සියලු දෙනාටම සුබ දවසක්.